Rolling! Action! ගර්ල්ෆ්‍රෙන්ඩ් මාස ගානකට හම්බුනට පස්සේ අල්ලන්නත් කරේ ගිහින් ඉවරයි. මොනවද? ශුක්‍රාණු සිංහලෙන් කරන සංසර්ගය හරි අප්‍රසන්න. ඉංග්‍රීසියෙන් කරන සංසර්ගය හරි පුරත්. හිත දුන්නන් නම් කමක් නැහැ. කියලා දෙන්න යන්න එපා. ගෑරි. දැන් වෙන්න ඕන අනිත් ඔක්කොම වෙලා තියෙන පිටසක් වලින් විතරයි ඇවිල්ලා ගහලා ගිහිල්ලා නැත්. Ya solo cambiaron mejak. මචං! ආතල්ද ඕනේ? මල්ලි මං ඔයාට කැමතියි පැටියෝ. උඹ මගේ ඇස් ඉස්සරහ හුවෙන්න එපා. හිත යන්නේම මල්ලිලාට මොකටද අයියලාව මන්නම් මගේ මල්ලි පනට ආසයි ඇස්වල ඇති සෙක්සි පාට මල්ලි හැඩයි රෑට එයාගේ ඒ දග වැඩ නම්බෝමයි අනේ දෙවියනේ 2025 අවුරුද්ද දිවත් මට වටේ යන්න කිසුපුරි ටොප් කෑල්ල සෙට් කර දෙත්වා. අනේ කටවනා හිටපන්. ඕක ඇල්ලත් සෙට් කරගත්තොත් එක්ක නඩුවක් එක්ක එක බඩුවක්. දෙයි වසර ගන්නතු හිටපන් බං අර. ඒ මිනිස්සු තිනා වෙනකොට ඔතන. දැන් වාට තේරෙනව නේද? හිත කියන්නේ මහා විශාල ලැබුම් හලක් කියලා. ඒ හිතේ සෑහෙන ප්‍රමාණයකට ඉඩ තියෙනවා කියලා. මුළු හිතම එක්කෙනෙක් වෙනුවෙන් බදු දෙන්න හොඳ නෑ කියලා. එක එක්කෙනා වෙනුවෙන් හිතේ තැන් තැන් කුලියට දෙන්න ඕනි කියලා. ආයෙත් කියන්න පුතා එක. උලියට දෙන්න ඕනි කියලා. හැමිනිනවා. කොල්ලෙක් අහලා තියෙනවා සර් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉස්සර වගේ මාත් එක්ක කතා කරන්නේ නැහැ වැඩිය මං ගැන හොයන්නේ නැහැ. ඇයි සර් ගෑල් ළමයිට එහෙම වෙන්නේ? පොතේ සිග්නල් තියෙන රවුටර් එකකට උනත් කනෙක්ට් වෙන ඩිවයිසස් ගාන වැඩි වෙන්නේ. රවුටර් එකේ නෙට්වර්ක් ස්පීඩ් එක අඩු වෙනවා. අන්නේ. පුතා මේ යටින් තියෙන ඉෆෙක්ට් එක මොකක්ද පොඩ්ඩක් දාලා බලහන්කෝ. A few moments later. අඩෝ ඒක බං අපිවත් නිකන් නිදාසින් මවල වගේ බා. අපේ වැරද්දක් දැක්කාම රෙද්ද උස්සන්ගෙන ඇන්තිලා නොදකින් යත තැන්ද නැහැ. මල දුත්ත. අපිට කෙල්ල ගැන මොනවද බං කියන්න තියෙන්නේ? මෙහෙමයි. ඔබ තැඹිලිත් බීපන්. ලොඳත් කාපන්. හැබැයි කවදාවත් කොම්බ ගෙදර ගේට තියාගන්න එපා. Excuse me, uncle. We got a question. Huh? What is your favorite sound? What? Yeah. My voice. You are not here yet. No, you didn't know yet. Yeah. You should play one to your music. Yeah. මොඩය. අර මොඩය දන්නේ. Can you do a dance for us? That was the last of my මනේ මතත් හිතයි කරන්න ආදරේ අනිකම්මේ ඔයා ආසම සද්දේ මොකද්ද? මං නම් ආසම සද්දේ අපි ආසම නැචුරල් මේ සබ්ද වලට තමයි ගොඩක්. මොන වගේද? ඒ කියන්නේ මේ සාමාන්‍ය ඩෙසිබල් මේ 40ට වගේ. සංගීත සම්බන්ධ වගේ. සංගීත සම්බන්ධ වගේ. තව පොඩ්ඩක් අපිට ඩෙමොන්ස්ට්‍රේට් කරන්න පුළුවන් ඒක පොඩ්ඩක් තව පොඩ්ඩක් සද්දේ. සම සද්දය මොකක්ද ඔයා? හොදේ සද්ද තමයි.
අහන්න ආසම සද්දේ මොකද්ද? ඔය අහන්න ආසම සද්දේ අහන්නම කැමති මොකෙන්ද? දැන් හරිද පුකේ අමාරුව? වැදපන්. Hey! මීට වැඩිය හොඳයි. ඒ කාලේ මට තිබිච්ච කෙහෙල් මලක් නෑ. නමුත් මට තිබ්බ අනාගතේ වෙනුවෙන් ගොතපු ලස්සන හීනයක්. මම දැක්ක දේ හවා දැක්ක මගේ ලේ රත් වෙන හීනයක් මට තිබ්බා. No, 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 no. Manyi? Mau nyanyi Benny? Itu mana kau? Okay, back to the video. අනේ පස්සේ අනේ පොඩ්ඩක් මට එනවා අයියේ මෙයාට එන්නේ මට උඩරිම එනවා අයියේ උඩරිම ගන්නවා උඩරිම ගන්නවා අයියේ උඩරිම දැන් හරි අනේ උස්සන්න කියන්නේ හරි උස්සන්න ඉනාවේ දොටුරේ හොඳේ ඒක තුමයි සයි ඒක තේරුම් ගන්න අනිවාර්යෙන් ඔය පොඩි පොඩි අඩුපාඩු හදනවා ඉක්මනට අම්මට හුඩු. ඉන්නේ ගියා කියන මොකයියේ අංගම් පොඩි පැති චාන්ස් එකක් දෙන්නයි පොඩි චාන්ස් එකක් දුන්නා ඊට පස්සේ මෙතන මේ බ්‍රෑන්ඩ් නෑර එපා ඒ වගේ ඒවා අයත් අල්ලන්නගල අනේ අය ඔය හත්පත් අල්ලන්න දුරට වාචරයි හරිද කියන්න ඕනෙත් නෑ අවදාන කොහොමද ඔක තමයි කරන්නේ ඉස්සර අල්ලන්න ඉස්සර අල්ලන්න මගේ සාරි සාරි එන්නකෝ දෙයියෝ ඉපානේ ඉන්න පැටියෝ පොඩ්ඩක් තේරුම් ගන්න බැරිලා කියන එක මල් ඉවත් කරනවද අද රසලා ගන්න හීරෝ කරනවා කියන්නේ ඈ බම්මු කිරිසෙන් එන්නේ බා මොනවද නැති එයා මට ඔබේ හිට ගන්නකොත් හිට ගන්න බෑ දාලා උස්සලා අල්ලන්නේ උස්සලා අල්ලන්න අටින් ගන්නලා ඉන්නේ නූල කඩුනයි එයා මගේ මුලින්ම කැමැත්ත ගත්තා. ඊට පස්සේ මාත් එක්ක කතා කර ඉන්න ඕනි කියලා තැන් තැන් වල එක්කන් යන්න හැදුවා. ඔව් බං. ඊට පස්සේ මම කිව්වා අම්මලට තාත්තලට කියන්නේ නැතුව මං කොහෙවත් යන්න කැමති නැහැ කියලා. මොනවා? ඔව් බං. ඊට පස්සේ එයා කිව්වා මගේ පිවිතුරු භාවයේ පණ වගේ ආරක්ෂා කරනවා කියලා අපි කොහෙට හරි ගිහලා නිදහසේ කතා කරගනිමු කියලා. පස්සේ මාත් ගියා විශ්වාසෙට. ඉතින් එයා මාව එක්කන් ගියේ හෝටලයකට. උඹේ කෙල්ල උඹ හෝටලයකට එක්කන් ගියා? ඔව් බං. මාව බඳිනවමයි කියපු ඉඳ මං කැමති වුණා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න හෝටලේ ඇතුළට යනකොට හෝටලේ කොල්ල එළියට ආවා. ඉතින් ඌ කිව්වනේ බං එදා රූම් එකේ දාලා ගිය චාර්ජරේ රිසෙප්ෂන් එකෙන් තිබ්බා යනකොට අරන් යන්න කියලා. අර හත්ති හුස්සයිනේ.
शाबाश बेटा बहुत बढ़िया मुन्ना වනාත විල්ලුවේ කෙරවලේ කොටි ගහනවා කියනකොට එතකොට මම ඇමතිතුමාව කසාද බැන්දා අලුත පාන්දර 2යි මන්ත්‍රීතුමා මෙතන කොටි ගහනවා අපි හැංගිලා ඉන්නේ කියලා කියනකොට දඩි බිඩි ගාලා එළියට පැනලා ගත්තා වාහනේ මම කිව්වේ යනවා නම් දෙන්නත් එක්කම යන් එදා මම දෙන්නත් එක්කම යන්න එකඟ වෙච්ච ගමන එතුමාද තනියම ගිහිල්ලා තියෙනවා අන්න මල්ලි ඇක්ටිං නියමයි යා හොඳට සම්පතිය තරත අපිය හොඳට යකෝ සද්ද එන්න ඕනේ නෑ උත්තිය සද්ද දින වරක් අපිය ඈ ඒ පයි අර යනවා අර යන්නේ මොකද ඒ බලුවට කරන්න එපා නේ බා හැම එකකින්ම ආපු එකේ Netflix එකේ යාළු වෙන්න අහලා බලන්නද අප්පුවා උලන්නේ නෑවා ඕකකින් නම් වෙලාව ඇහුවත් හා කියලා මේ මෙතුන් දෙනා පේනව නේද නේ බ්ලූම් මාක් එකට ඇවිත් රෙදි හොයන් කරලා අතේ මාට්ටු ඒ නම්බර් බෙල්ට් එක නේ ඔය අතට දෙනවා මෙහාට නෑ මම යන්නේ නෑ පිස්සුද ඔයාට මේ ළමයි දෙන්න දාලා මම යන්න අපේ පිස්සුද ඔයාට මේ මිනිස්සු බලන් ඉන්නවා නේ අයියේ අන්නකෝ අතින් පයින් අල්ලන්න එපා හරි යංකෝ පැත්තට යංකෝ A05 ජංගම දුරකථනේ මතකද අපි දඹුල්ල පැත්තට පොඩ්ඩක් ගිහින් බලමුද මතකය අමතක වෙලත් නැතිනේ සමහර අයට මට යාන්තමට හිත ගියේ ඇන්ටිගේ සුදු දුවට මට යාන්තමට හිත ගියේ ඇන්ටිගේ සුදු දුවට අච්චර ලස්සන දෝනි පොට්ඩ ඉදිත්දි අසට හිත යන්නෙම මේ වගේ පැහුණු අම්මණ්ඩිලට අමතකත් වෙනවා ස්කූටර් ඇන්ටි ගැන මට වහ කෑවා වගේ දැනෙනවා ඇති අම්මට දුවට මේකට කට ඇතුළට දාගෙන හරි යමු මම try කරා ලොලිපොප් එක කොහොම කෑවනා देवी मामा here I come ඉස්සෙල්ලා බැදලා තියෙන්නේ නර්ස් කෙනෙක්. නර්ස් නෝනා කෙනෙක්. නර්ස් නෝලා දන්නවනේ මෙයා. බැදපු හස්බන්ඩ්වත් දෙන්නේ නැහැ ડોක්ටර් කින් අහන්න නැතුව කිසිසේත්. ඔව්. හස්බන්ඩ් දෙන්නේ? නෑ හස්බන්ඩ් ඉල්ලනවලු පෙත්තක්වත් දෙන්නේ නැල්ලු. ඉල්ලනකොට කියනවලු දෙන්න තියෙන ඔක්කොම දීලා තියෙන කරදර කන්න දුන්නා ගන්න කියලා බෙඩ් සීට් එක ඇඟට දානවා. ඉතින් මාත්‍යට කිරි උතුරන්නේ.
අප්පට්ටයි කියලා. ඊට පස්සේ ආගෙන් අයින් වෙලා. එයාගෙන් අයින්. ඊට පස්සේ බැන්නේ කාටද? ඊට පස්සේ බැන්නේ ડોක්ටර් කෙනෙක්, ලේඩි ડોක්ටර් කෙනෙක්. නර්ස් ඊට පස්සේ ડોක්ටර්. ලේඩි ડોක්ටර්. යා? අපෝ එයා ඊට යාළු මෙයා. ඊට යාගේ මෙහෙම ගෑවුනොත් කියනවා ඔයාගේ අත රස්ටි. ඔයාගේ අත සීතලයි. ඔයා මේ උලනෝ වගේ කියලා චෙක් කරනවලු මෙයා. ඇස් දෙක බලනවලු, කන බලනවලු, කට බලනවලු, දිව දාන්න කියනවලු. ඔව් උඩාරිය විතරවලු චෙක් කරන්නේ. How sad. Very very sad. ඊට පස්සේ කාටද බැන්නේ? ඊට පස්සේ ලෝයි කෙනෙක්. අනේ ડોක්ටර් කෙනෙක් ඊට පස්සේ ලෝයි කෙනෙක්? ඕ ලෝයි කෙනෙක්. එයා ඊට යාළු මෙයා. එයාගේ අතින් ඇරුත් කියනවලු එන්න බා කාන්තාවට ඉන්සා කරන්න. කාන්තාවට අඩත් එක්ක කරන්න. අපි නඩු කියනවා. මේ හස්බන්ඩ්? හස්බන්ඩ්. ඔව්. යා ඉරේ දානවා කියනවා. ඔව්. ඉරේ දානවා කියනවලු ඊට පස්සේ කියනවලු එළියට ගන්න බැරි වෙන සාද කඩලයි. බලුත් ඊට පස්සේ තමයි මේ ඉස්කෝලේ නෝන කසාද බැන්නේ. හරියට හරි. එතකොට එයා හොඳයිද? එයා නම් ඌත් කියන්නේ නෑලු. මොකද කියන්නේ නෑලු? නෑලු. ඔව්. හැබැයි උදේට යනකොට එකක් කියලා යනවා. එයාත් එකක් කියනවා දාලා. මොකද එයා කියන්නේ? ඊයේ දුර්වලයි අඩුපාඩු හදාගන්න කියලා. Emotional damage. මහරය ඔන්ලයින් ඉන්න හැමෝම මල් කඩනවා වෙන්න බෑනේ. පවුල් කඩන අයත් ඉන්නවා. මීට වැඩිය හොඳයි. ඇයි මෙහෙම මේ රට රුණේ කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. Crazy.